කෑමක් තමයි තියෙන්නේ මේ කට්ටියට. අන්නයන්නේ. එන්න තියෙන මොනවාද? නෙළුම් අද. අමෝ මාළු පැත්තක් තමයි දාලා තියෙන්නේ. චීස් කේක් කොහෙද ඉන්නේ? චීස් කේක්. මෙයා ටේබල් එක ගාවටම ඇවිල්ලා තිනවා. ට්‍රේන් එකකුත් යනවා. ඈද? ඉතින් මේ වීඩියෝ කරන්නේ අපි ටෙක්නෝ මාර්ට් එකට ආව දවසේම මෙතන තියෙනවා බුෆේ එකක්. ඉතින් අපි කට්ටිය දුව ආවගේ බුෆේ එකට ගිහිල්ලා යන්න. ඇස්ලි කොයින්ස් කියලා. සුපිරි බුෆේ එකක්. කොරියන් කෑම ජාති තියෙනවා පට්ට විදියට. එක එක ජාති කෑම තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවගේ දේවල් අපිට ගන්න තියෙන්නේ කියලා. එහෙනම් එකතු වෙලා ඉන්න ඉතින් වීඩියෝ එකත් එක්ක අපි දැන් යමු බුෆේ එකට. පැය දෙකක් ඕනතරම් වෙලා කන්න පුළුවන් මේකේ. මේ බිල් එකේ දාලා තියෙන අපේ සේරම. අපි යන්න ඕන කොතනද? අපේ ටේබල් එක මොකක්ද? අපි යන්න ඕනේ මෙතන මේ තියෙන්නේ 6 වෙනි එකේ B14 කියන ටේබල් එකට තමයි අපි යන්න ඕනේ. පෙන්නන්නම් එකින් එක කොහොමද තියෙන්නේ කියලා. කෑම නම් තියෙනවා පිස්සු හැදෙන්න. එක එක කෑම වර්ග තියෙනවා ඉතින්. අපි මුලින්ම යමු අපේ ටේබල් එකට. මේ තියෙන්නේ අපේ ටේබල් එක. මෙතන ගහලා තියෙනවා මේ B13. මෙන්න B11 අපේ ටේබල් එක තමයි මේ තියෙන්නේ B14. මෙතන තියෙන මේ දාලා B14 කියලා. කට්ටිය ඇවිල්ලා ඉන්නේ. කෑමක් තමයි තියෙන්නේ මේ කට්ටිය තමයි. අන්නයන්නේ. අන්න නම් බෑ කියන්නේ අපි වහුව. මල්ලි මොකද කියන්නේ? අන්න බේ එන්න හිත පිරලා තියෙන්නේ. ඕක මේ වැද්දි පාරේ. හිත පිරලා තියෙනවා. අපි යමු දැන් ප්ලේට් එකක් අරගෙන. ගොඩක් ජාති ගන්න බෑ ඉතින්. හැම දෙයකින් එක ගන්න ඔය කරුණෝ තේරුම් නැහැ. ඒ නිසා අපි දුප්ප දාගෙන කමු. තන තියනවා. මොකද නම් දන්නේ මල්ලි පොටක් දානවා. අද ඉතින් කැම් එකත් අතින් අල්ලගෙන ප්ලේට් එකත් අල්ලගන්න බෑනේ මල්ලි තමයි. ඇති ගොඩක් දාන්න එපා. ආයේ මෙතන පොටැටෝ තියෙනවා. එන්න තියෙනවා මොනවාද? නෙළුම් අද. නෙළුම් වල තියෙනවා. මේකෙනුත් එකක් දෙයක් කියලා දාන්න. ඊට පස්සේ කොබ්බොක්කේ තියෙනවා මෙතන. පොඩකින් මම මේක අරගෙන දෙන්නම්. ඒක මෙම් බේක්. වව්. ඒක මරු ඈ. ඔක රසයි. ඇති එකක් දා. එකක්ද? පැය දෙකක් තියෙනවා. ආයේ එතන කොබ්බොක්කේ. මේ ප්ලේට් එක අරින් කොබ්බොක්කේ. තියෙනවා කොබ්බොක්කේ වුණා. එපා කොබ්බොක්කේ. එතන තියෙනවා චිප්ස් එකක් තියෙනවා නේද? සෝස් තියෙනවා පිටින්. කෙචප් දාගන්නවා. ඕනේ නැහැ. කෙචප් පොඩ්ඩක් දාන්න. එතන තියෙනවා මැකාරෝනි පස්තා එකක් තියෙනවා. මේක පොඩ්ඩක් දාන්න. කතින්ද? ඇති. එතන තියෙනවා මේ මොනවද? කිම්පප් තියෙනවා. කිම්පප් වල සෝස් එකක් දාලා. කිම්පප් නේ කිම්පප් සෝසේජ් එක දෙකක් දාන්න. කිම්පප් මගේ ෆේවරිට්. ඊට පස්සේ වෙන තියෙනවා. අඩිරිඟු බැදලා තියෙනවා. මොනවද දන්නේ? පීසා තියෙනවා. පීසා තියෙනවා එක එක වර්ග වලින්. චොක්ටි වර්ගකින් දාගෙන කන්න පුළුවන් ඉතින්. දැන් මේකේ කාලේ මොනේ? එතන තියෙනවා එක එක කෙචප් වර්ග තියෙනවා.
තියෙනවා, කිංකොල තියෙනවා, වර්ග තියෙනවා මම දන්නේ මොනවද කියලා නේද. ගෝවා පොල් වලින් මොනාරි හදලා තියෙනවා. මේ උනා බතල. ඒ බතල එපා. මේක තමයි මේ මොනවද? මෙතන තියෙනවා චිකන් වර්ගයක් තියෙනවා. චිකන් ෆ්‍රයි කරලා. මේවා නම් එපා, ඒවා නම් මොනවද දන්නේ නැහැ. සෙට් වෙන නැචි දාතිත් තියෙනවා ඉතින්. කුකුල් මස් මොනවද දන්නේ ඒවා. චිකන් වර්ගයක් තමයි මොනවද. නෑ අපි දැනට මේ ටික කාලෙම තියෙනවා දැන්ට ලොකු ප්ලේට් එකක්. මුලින්ම මේක කාලා ඊට පස්සේ එමු අනිත්ව බලා ගන්න. ඉඩක් නෑ දැන් මේක බෙදාගෙන. මිනි රොබෝ කෙනෙක් මෙයා තමයි අපිට මේ අපි කාලේ ඉවරනයින් පස්සේ ටේබල් එකේ ස්විච් එකක් තියෙන එක ප්‍රෙස් කරායින් පස්සේ එයා ඇවිල්ලා අපේ කැම ප්ලේට් ටික අරන් යනවා. මේ ඉතින් අපේ ප්ලේට් එක ෆලූඩ එකක් තියෙනවා මුලින්ම. ඒක නම් ඇත්තටම රහයි. මේකටයි මේ ස්ට්‍රෝබෙරි දාලා තියෙනවා. කෑලි හැපෙනවා. අපි මුලින්ම මාලා කන්න. බීෆ් එක? මේක? මේක? බීෆ් තියෙනවා මුලින්ම. අපි කාලා බලමු. ඒක රසයි. ඒක රහයි. ඒක තමයි හොඳ. ඒක ගොඩාක් රසයි. ලංකාවේ තියෙන නෙළුම් වල වගේ. ඇයි මේ නෙළුම් වලද? නෙළුම් වලද? ඇත්තටම? ඇත්තටම නෙමෙයි. මං ගිහලා උත්තරන්න රයිස් එක දා ගන්නවා. ඒකත් පට්ට. බීෆ් එක දා ගන්නවා. පට්ට රහයි. මේක නම් දැන් ආයෙත්. ඕකේ. චිකන් තියෙන්නේ මේ. ඒ බලමු. අර ලයිව් එකේ ඉතන චිකන් කෑල්ලකුත් කාලා. ෆොටෝ එකක් ගෙහුවේ නැද්ද? ඒ ෆොටෝ එක ඉන්නතු කෑම ආපු කට්ටියෙන් බලන්න. ඒකත් රසයි. කෑවෙන හැටි තාරික් කිව්වේ ඈ කිම්පප්. ඉතින් කොට වගේ මම අර ඔයාලට පොලේ වීඩියෝ කාල කලින් බැලුවා නම් ඒකේ තියෙනවා කිම් කොල. ඒ කිම් කොල වටේට ඔතලා තමයි මේ තියෙන්නේ. කොළ පාටට මේ වටේට පේන්නේ කිම් කොල. මේ කිම් කොල ඔතලා තමයි මේක හදලා තියෙන්නේ. මෙතන බත් තියෙන්නේ. මැද බත් තියෙන්නේ. එන පාළු එක්කම නෙරු බොන්ජි කරා ගත්ත නේ. පොඩ්ඩක් කන්න බන්න කන්න ඒ බොන්ජි කරා ගන්න. මේ චිකන් ෆ්‍රයි කරපු චිකන් එක එක විදිහට හදලා තිබ්බ ඉතින් මාත් සෙට් වෙනවා වගේ කියලා හිතුත් ඒවා දාගත්තා. මෙන්න මේක තමයි කැල පට්ට සුපිරි. මොකද්ද රහම? මස් එක බීෆ් එක මේක? බීෆ් එක රහයි. ඔතනේ ආ වාවුරු එකක් තියෙනවා මාරු. මම ඉල්ලලා මේ චිකන්. බතු ඉතින් चिकन टिक्का पास्ता पोटैटो चिप्स पिज़्ज़ा තියෙනවා पिज़्ज़ा කෑල්ල ගැන නම් මට දුක හිතෙනවා චූටි කෑල්ලක් තියෙන්නේ මේ මෙන්න මෙතන මේ තියෙන ස්විච් එක එපුවෙන් පස්සේ රොබෝ එනවා මෙතෙන්ට මෙන්න එනවා රොබෝ මෙයා ටේබල් එක ගාවටම ඇවිල්ලා වදිනවා. හැබැයි රොබෝට් වදයක් කරනවා අපිත් එක්ක. නේ. 14. ඉතින් ඊට පස්සේ
ප්ලේට් ටික මේ විදිහට රොබෝට දෙනවා. දැන් යනවා දෙවෙනි වටේ. ප්ලේට් එකක් ගත්තා මේ වගේ. එතන මේ මොනවද අයියේ? අලජාති අලනම් කන්න බෑනේ. අයියේ මට බත් පොඩ්ඩක් දාන්න රයිස් එක. එතන තියෙනවා රයිස්. ඇයි බත් ගොඩක් කෑවොත් එහෙම සමුකුත් ඒවා කන්න බෑ. ඒක හොඳේ නූඩල්ස්. එතන තියෙනවා නූඩල්ස් ಜಾති තියෙනවා. පැස්ටා තියෙනවා. අපි ඒකට පොඩ්ඩක් දාන්න. ඉතින් හාය වෙනවා. සෙට් නැද්ද? මට නම් හරියන්නේ නැහැ. ඒ අර මොනවද ඒවා? අර පොලේ තියෙන්නේ. ඒකනේ චුට්ටක් දාගමු. ඒකේනුයි අර කිම්චි එකද ඔය? ඔව්නේ. පොඩ්ඩක් දාන්න පොඩ්ඩක්. ඇති. රත් දාන්න එපා. තවත් තියෙනවා සුෂි තියෙනවා. තියලා ඒක? එතන තියෙනවා අමු මාළු වලින් කරපු සුෂි එකක්. එතන තියෙනවා සුෂි ಜಾති තියෙනවා. කිම්පප් තියෙනවා. මේවා ඉවරෙන් මෙයාලා ගෙනත් තියෙනවා මෙතනින්. එතන තියෙනවා pasta ಜಾති තියෙනවා. එකක් ඇදියයි. එන අමු දැල්ලෝ සෝරි බෙල්ලෝ දාලා තියෙන්නේ. එනවා කැම ಜಾති ගොඩක් අපි ඉතින් ඒ කාලා බලමු. මේකෙන් ගමයි. සුෂි තියෙන මේ සල්මන් මාළු මේ තියෙන්නේ. අයි මේ සුෂි එකකට මේ සල්මන් මාළු පැත්තක් දාලා තියෙන්නේ. අමු මාළු ඒකේ නම් තියෙන්නේ සල්මන් මාළු පැත්තක් දාලා. කෑම තියෙන හැම පිස්සු වගේ මොනවා බෙදා ගන්නද කියලා හිතා ගන්න බෑ. ඕක රසයි මම කලින් කෑවා කමන්නේ. එතන තියෙනවා අපේ දෙවෙනි ප්ලේට් එක. ඊළඟට තමයි මම ආසම එකට යන්නේ. ඩෙසර්ට් බෙදා ගන්න. අක්කා තනියම කනවා මෙතන මේ. වටමල්ලේ ජූස්ද? කොල්ලෝ කනවා. අද නම් පාඩුයි. අයි මේ සුෂි එක රහයිද? අර අමු මාළු පැත්තක් දාලා තියෙන්නේ. හා? කොහොමද දාගන්නේ? කෑවද? ඇයි ඒ මේ සුෂි අමු මාළු පැත්තක් තමයි දාලා තියෙන්නේ. අයි මේක සැරයිද? පුදුම සැරක් තිබ්බේ මාළු කෑල්ලේ කඳුළුත් වෙනවා ඒ තරමට. එක සැරේ ගොඩක් වෙනවා. මේ කඳුළු පෙරනවා. අපේ මන්නිට දුම් දාන ගමන් තියෙන්නේ අර. සනීපයි නේද? අවිස්ක. හරි. යාට මොකක්ද පොඩ්ඩේ කිව්වේ. හරි. ඔබ කිව්වේ ඔක එනවා අමාරුයි. මෙයාට පොඩ්ඩක් කිව්වා. කොහමද?
පොඩ බාන්න මේ පැත්ත. එයාට පොඩ්ඩක් එයාට මට තමයි හොඳටම සෙට් උනේ. මේක රහයි. අයියේ මේ චුට්ට චුට්ට කාලා වන්නේ දැන් නා. මේකද? එකද මේකද? ඒක නම් පට්ට. දාගන්න ඔය මීන අර ගොට්ටට දාගන්න. මම දැක්ක මෙයා දාගන්න. මම අපිට ගොල්. මේ දෙනවා කිම්පා. මේ දෙන්නේ කිම් කොලේ. ටිකක් දැම්ම රගාලා මම දැන් යන්නේ ඩෙසර්ට් බෙදා ගන්න. මම ආසම කරන්නේ ඩෙසර්ට් වලට. තියෙනවා මාෂ්මෙලෝ බිස්කට් තව චොකලට් උල්පතක් තියෙනවා. ආයකින් දාන්න එක. ස්ට්‍රෝබෙරි එපා ගෙදර තිබ්බ මං ගාව. ගෙදරත් තියෙනවා. ආයකින් දාන්න එක. චොක්ලට් රස වුණ ගන්න මලි හන්දද. චොක්ලට් පොඩ ගන්න ඕන. ආයේ චීස් කේක් කොහෙද ඉන්නේ? චීස් කේක් නේ. ආ මේ දෙන්න. ඒකෙන් දාන්න. ඒකෙන් කෑලි දෙකක් දාන්න. ඒක රසයි. මං කැමතියි. අද හැම කෑමකටම හැම කෑමකටම ස්ට්‍රෝබෙරි දාලා. ඇති. වැඩි එකක් දාන්න. එපා. ඒක රසයි. ඔය මයොනයිස් දාපු එකනේ. ඒක රසයි. ඔය ගන්න. ඇති. ඊට පස්සේ අපි යමු කැලුමයි එනෝ මේ මේක දාන්න ඔරියෝ බිස්කට් දාලා තියෙන්නේ නෑ උඩ මේක දාන්න ඔව් ඒක දාන්න ඊට හැපැත්තේ තියෙන කැලුමයට වැඩි උසයි රහක්කේ අපි ආයේ චොකලට් ටිකක් දාගන්න. නෑ චොකලට් ඔගේ හැන්දෙන් දාගන්න. මට පොඩක් දාන්න. චොකලට් පොඩ්ඩක් උත් දාන්න. මේක නම් මේ ආසාවට දාන්න. ඇති ඔක කොහොම හලා? ඇති. තියෙනවා සුපිරි ඩෙසර්ට් ප්ලේට් එක. එපා ඔතන මොකුත් එපා. මෙන්න තියෙනවා අපේ ඩෙසර්ට් ප්ලේට් එක. ඉතින් මේකෙත් රස බලන්න තමයි දැන් තියෙන්නේ. චීස් කේක්. වේදනා පට්ට සුපිරි. හැමතැනම දී වෙලා යනවා. පුදුම රසක් තියෙනවා. ඉතින් අපි දැන් බුෆේ එකෙන් කාලා එතන තියෙනවා තව ලස්සන ප්ලේස් එකක් ෆොටෝ ගන්න ෆොටෝ එක ගියා. ලස්සනයි මම පෙන්නන්න. මේ තමා තියෙන්නේ අපි කාපු බුෆේ එක. මෙතන බෝඩ් එකක් දාලා තිනවා. ඇස්ලි කොයින්ස් කියලා. මෙතෙන්ට සෝල් ටවුන් එක පේනවා ලස්සනට. මම පෙන්නනවා ඔයාලට.
ස්කයි ටවර් එක පේනවා තව. මුළු සෝල් ටවුන් එකම පේනවා. පට්ටම ලස්සනයි ඉතින් මෙතන. මේක තියෙන්නේ ටෙක්නෝමාර්ට් එක උඩම තට්ටුවේ. බුෆේ එක තියෙන ඒරියා එකේ තමයි තියෙන්නේ මෙතන. හංගඟ තියෙනවා. ට්‍රේන් එකකුත් යනවා ඈතින්. මේ වීඩියෝ එකත් ඉතින් අපි ටෙක්නෝමාර්ට් එකට ආව දවසේ කරා වුණාට ඉතින් වෙනම අප්ලෝඩ් කරන්න හිතුණා. මොකද නැත්තම් අරකටම එකතු කරොත් එහෙම මේ vlog එක ගොඩක් දිග වෙනවා. ඒක නිසා ඉතින් මේ මෙතනින් මේ vlog එක ඉවර කරන්න බැලුවේ. දැන් හවස් වෙලත් එක්ක ඉතින් එහෙනම් අපි යන්න තමයි දැන් හිතන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකටත් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. වීඩියෝ එක මෙතනින් ඉවරයි එහෙනම්. ඔක්කොටම බුදු සරණයි. අපි යනවා.